ඉතින් යාළුවනේ මගේ සාමාන්‍ය දවසක මම හැරෙන්නේ උදේ 7ත් 7:00මාරත් අතර වෙලාවක. ඉතින් ඔය දවසෙත් මම 7ත් 7:00මාරත් අතර වෙලාවක තමයි නැගිට්ටේ. ඉතින් අර මට කියන්න බැරි වුණා. ඉතින් good morning යාළුවනේ. ඔය විදිහෙන් නැගිටලා මම මුලින්ම කරන වැඩේ තමයි බාත්රූම් එකට ගිහිල්ලා දත් මැදලා මූණ හොදගන්න එක. යාළුවනේ දැන් කණ්ණාඩියෙන් මූණ බලවල දත් මැද ගන්න එක තමයි ඔය කරන්නේ. ඊට පස්සේ යාළුවනේ දත් මැදලා ඉවර වෙලා මූණ හොදගන්න එක තමයි ඔය කරන්න යන්නේ. ඉතින් ඊළඟට යාළුවනේ දත් මැදලා මූණ හොදලා ඉවර වෙලා නිදාගත්ත ඇඳට ඇවිල්ලා අදහස් කරන එක තමයි ඔය කරන්නේ. බෙඩ්ෂීට් එහෙම නවලා ලස්සනට අදහස් කරගන්න යනවා තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ෆිල්ම් එකක් බලන්න සමහර දවස්වලට ෆිල්ම් එකක් බලන්න උදේ. අද නම් යාළුවනේ උදේට ෆිල්ම් එක බලන ගමන් තමයි උදේ කෑමක් කෑවේ. එහෙනම් මට ඒක ගන්න අමතක වුණා. ඊට පස්සේ යාළුවනේ ගණන් ක්ලාස් එකේ පේපර් එකක් ගන්න තිබ්බා. ඒක ගන්න පටන් ගත්තා. A few moments later. පේපර් එක ඉවර කරලා එහෙම මම වීඩියෝ එකක් එඩිට් කරන්න පටන් ගත්තා. ඔයාලා මේ වෙනකොට මම මේක බලලා ඇත්තේ මගේ ලැප්ටොප් එකේ අන්බොක්සින් වීඩියෝ එක. බැලුවේ නැත්නම් ඔය උඩින් වල කාඩ් එකෙන් ගිහිල්ලා ඒකත් බලන්න මතක ගන්න එපා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. යාළුවනේ මම ඉතින් CapCut එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. ඔය විදිහට තමයි යාළුවනේ මගේ වීඩියෝ එකක් එඩිට් වෙන්නේ. හරි යාළුවනේ දැන් වීඩියෝ එක එඩිට් කරලා ඉවරයි. දැන් එක්ස්පෝර්ට් කරන්න තියෙන්නේ. හරි යාළුවනේ වීඩියෝ එක්ස්පෝර්ට් කරලා ඉවරයි. දැන් දාන්න තමයි යන්නේ.
යාළුවනේ ඉතින් නාලා එහෙම දවල්ට බත් එක්ක කමින් තමයි දැන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ බලන ඔයාලවත් බඩගිනි නම් මොනවා හරි අරගෙන කන්න. දවල්ට කෑම එහෙමත් කාලා ගේම් එකක් ගන්න කියලා බැලුවේ. Need for Speed Most Wanted 2005 ගේම් එක ගන්න ගමන් ඉන්නේ දැන්. කන්ට්‍රෝල් නැතුණා පෝස්ට් එකකින් ගහන්නේ. ආය තාම ඉස්සර කරන. යුනට අල්ලනවා. බයින් පයික ගහනවා. මොකක්ද යාළුවනේ මේ දවස්වල ඔයාලා ගේම් කමෙන්ට් එකක් යන්න. යාළුවනේ මම වෙනදාට නම් හවස යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වුණාට අද හොඳටම වැස්ස එළියේ. 3 hours later. ගේම් එහෙම ගහලා YouTube බලලා හවස ටිකක් වැස්සයි. ඉඳන් නිදාගත්තා. ඊට පස්සේ කොහමද රැට ඔය කෑම කන ගමන් තමයි ඉන්නේ. නූඩල්ස් තමයි කන්නේ ගෙදර හදපු නූඩල්ස්. ඊට පස්සේ යාළුවනේ හවස බුදුන් වහන්සේ ගමන් තමයි ඉන්නේ. හවස ඉවර නෑ. ඊට පස්සේ යාළුවනේ රැට දත්ම දෙන්න තමයි යන්නේ. උදේට වගේ රැටත් මතක් කරලා දත්ම දින්න. හොඳ පුරුදුව ටූත් පේස්ට් හදාගෙන දත්ම දෙන්න තමයි.
වීඩියෝ. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මම අද යනවා. මම විද්‍යාර්ථී